හරි ඔගලන්ට කටාන් එකේ අන්බොක්සිං වීඩියෝ එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි කටාන් නිව් එනර්ජීස් කියන එකේ අන්බොක්සිං එක තියෙන්නේ. මේක හැබැයි ඔරිජිනල් බොක්ස් එකක් වුණාට අර ෆුල් රැපින් එකක් එක්ක නෙමෙයි අවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතන වෙනම ස්ටිකර්ස් දෙකක් ගහලා තියෙනවා. මොකක් හරි හේතුවකට ඒගොල්ලෝ මේක ෆුල් රැප් කරලා නැහැ. ඉතින් ඉස්සරහා මේ විදිහට කටාන් නිව් එනර්ජීස් කියලා දෙනවා. මේක ඇත්තටම අපි ගේම් එක ප්ලේ කරද්දි බලමු. මේක බේසිකලි ගත්තොත් කටාන් එක බේස් වෙලා තින්නේ රජ කාලේ වගේනේ හුවමාරු ආර්ථිකයන් ඒ වගේ එකක් නෑ. හැබැයි මේක එහෙම නෙමෙයි. දැන් මේ දවස්වල ඒ කියන්නේ නියුක්ලියර් පවර්, සෝලර් පවර් ඒ වගේ ඒවත් එක්ක රිසෝස් මැනේජ් කරලා ගහන ගේම් එකක්. ඉතින් අපි ඒක බලමු how to play video එකේදී. ඉතින් මෙන්න මේ වගේ තමයි side view එක තියෙන්නේ. මෙතන තියෙනවා මේක අවුරුදු 12 ඉඳන් උඩ කට්ටියට recommended කියලා. සාමාන්‍යයෙන් විනාඩි 90ක් විතර යනවා එක ගේම් සෙෂන් එකක්. සහ 3ත් 4ත් අතර ප්ලේයර්ස්ලට මේක ප්ලේ කරන්න පුළුවන් කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේ පැත්තේ මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. එතන නම තියෙනවා. මෙන්න මෙතන අර මං කියපු එකම තියෙනවා. It's the 21st century and Catan is at a crossroads කියලා. ඉතින් මෙන්න මේ වගේ මේක අර සර්කල් එකක් විදිහට තමයි මේන් එක එන්නේ. ඊට අමතරව player decks වෙන වෙනම separate වෙනවා. මේ විදිහට. ඊට පස්සේ මේකෙත් අර ගේම්ජෙනික් කියන ස්ලීව්ස් රෙකමෙන්ඩේෂන් එක එනවා. මෙන්න මේක තමයි මේකට ස්ලීව්ස් යූස් කරනවා නම් ඔයගොල්ලෝ ගන්න ඕන සයිස් එක හෝ ඩිසයින් එක. ඊට පස්සේ මෙතන assemble in USA කියලා එනවා. ඉතින් මේක ඔරිජිනල් ගේම් එකක්. ඉතින් මේ විදිහට තමයි එන්නේ. අපි බලමු මේක අන්බොක්ස් කරගෙන. තියුණුත් නෑ. ඕකේ අපිට එනවා බුක්ලට් එකක්, රූල් බුක් එකක්. මේ වගේ හැමෝගේ ගාලු සුවඳක් එනවා. මේ විදිහට තමයි එන්නේ. ලස්සන ඩීටේල් තියෙනවා කොහොමද ප්ලේ කරන්න කියලා. ඊට පස්සේ මේ වගේ බෝඩ්ස් එකක් එනවා. මොනවද දන්නේ කොහොමද මෙන්න ටිකක් එනවා. ඊට පස්සේ මේ වගේ එනවා. මේක මම හිතන්නේ මේ ප්ලේයර් ඩෙක් එක. මේ වගේ මම හිතන්නේ 4ක් විතර ඇති. එක ප්ලේ කෙනෙක්ට මේක ඩෙක් එක ගන්න එනවා. මේක අතර හොඳ තික් කාඩ්බෝඩ් එකකින් එන්නේ. අපිට මේ ටික කඩා ගන්න පුළුවන්. ඊළඟට මේ මේන් ගේම් බෝඩ් එක. මේක අර රවුමක් වගේනේ තියෙන්නේ. ඔප්ස් එකක් කැඩලාම ගියා. නැති. මේ විදිහට එනවා. මෙන්න අර පරණ කිව්වගේම රිසෝස් තියෙනවා. එක පැත්තේ දෙකක් තියෙනවා. නෑ බෝඩ්ස් එකක් තියෙන්නේ. බෝඩ්ස් එකක් තියෙන්නේ. මේ ටික ඉතින් ඔක්කොම ගලව ගන්නවානේ. තාත් ඒ වගේ මේකෙත් දෙක තියෙන්නේ. මේක පේනවාද මේ බිල්ඩින්ස් ඊට පස්සේ මේ wind energy solar energy වගේ ඒවා තමයි මේ වගේ මේ icons වල තියෙන්නේ. ඊට පස්සේ අතේ තියෙනවා මෙන්න ලස්සන බඩු ටිකක් ඩිස්ප්ලේ කරලා අපි බලමු එකෙන්. මේ මොකද්ද? Wikinews. ඒකේ තියෙන accessories කියන එක තව මේ versions card versions cartons star flares accessories add-ons ඒවා තියෙන්නේ. හොඳයි. ස්ටිකර් එකක් කියලා තියෙනවා පොඩි. මේක නම් ගියපාර අනිත් එකෙත් එක්කත් ආවා. බෑග් එකක් කියලා දෙනවා. මොකද්ද? අපි බලමු. මේක තියෙනවා. ඒක tokens වගේ ඒවා. මෙතන energy icons වගේ අපිට පේනවා. තියෙනවා මේවා මේ ලී වලින් හදලා තියෙන්නේ. wood වලින් තියෙන්නේ. ඒක ටයිම් කරගමු. මේකත් මොකක් හරි අමුතු ආකාරයේ ඩෙක් එකක්. මොකද්ද දන්නේ නැහැ. අපි බලමු ඒක ඉස්සරහට. ඊට පස්සේ කාඩ් ඩෙක්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා.
චූටි කාඩ්ස් සාපේක්ෂව සෑහෙන පොඩි. අපි බලමු ඒක කොහොමද කියලා. එකක් ගලවගෙන මේ විදිහට ඉරණ විදිහට තියෙන්නේ. okay. ලස්සනයි තියෙන්නේ resources cards එක. මේ කාඩ් එක අතන මාර සාපේක්ෂව එන පොඩි. මේ තියෙන woods there's bricks තියෙනවා. there's a wool තියෙනවා. මේ image එක මාර quality print එකක්. වෙනද ඊට පස්සේ මෙතන තියෙනවා bread. ඒකත් වෙනම resource එකක් විදිහට ඇවිල්ලා තියෙන පාල්. ටික අපි වෙනම තියාගමු. ඊපස්සේ මේකෙත් ඒ වගේම තමයි තියෙන්නේ. මම දන්නේ අනේ ඒකේ තව වෙන එකක් තියෙනවා. අපි එකත් කරලා බලමු. ටිකම තමයි. අතව දෙන light metal ඊපස්සේ මේ මොනවාරි තව power up cards හරි මොනවා හරි එකක් තියෙනවා. ඊට පස්සේ power bag එකක් තියෙනවා. මේකෙත් තියෙනවා මේකේ තව මොනවා හරි බික්ස් තියෙනවා. මේකේ සාපේක්ෂව නිකන් ගේම් එකට සෑහෙන කැලි ගොඩක් තියෙනවා වගේ. මේවත් wood වලින් තියෙන්නේ. සෑහෙන thick cards එක. ඒකත් බලමු තියාගෙන ඊට පස්සේ මේක නම් ප්ලේයර් ඩෙක් එක ඩයිස් එක සෝරි එක නෙමෙයි yes ඒකත් ලී වලින් හදලා තියෙන්නේ එන ක්වොලිටි දැන් ලාස්ට් රෙයා කලර් එකක් ඇක්වා ග්‍රීන් වගේ හරි ඊට පස්සේ ක්ලොත් එකක් ඇවිල්ලා තියෙනවා ආයෙක ලස්සනයි එකක් මම හිතන්නේ මේ බඩු ටික දාගෙන යන්න ඒක සෑහෙන හොඳයි මෙතන රැප් කරන්නත් පුළුවන් විදිහට that's nice ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මේක අපිට ඩෙක් එකක් විදිහට යූස් කරන්න පුළුවන් මම හිතන්නේ මේ දැක්කද කටින්ග්ස් දාලා තියෙන්නේ මේවට දාන්න පුළුවන් මෙතන මේ පාටවල් ඔයගලන්ට පේන ඇති තිබ්බ මේ කාඩ්ස් එක වෙන මේකත් එක්ක මොකක් හරි ෆික්ස් කරගන්න සීන් එකක් තියෙන්නේ ඒක බලමු අපි how to play එකේදී කොහොමද ඒක කරගන්නේ කියලා මාත් පොඩ්ඩක් කියවන්න ඕන. එච්චරයි ඇතුලේ නම් මොකුත් නැහැ. ඒ ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි how to play session එකේදී Catan New Energies එකේ හම්බ වෙමු. වීඩියෝ එක බලුවට thank you. ඒ වගේම මේ channel එකට අලුත් නම් like කරලා subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට board game related contents එකක් ගාලා බලා ගන්න පුළුවන්. එහෙනම් ගිලෙන්න. bye bye.